යුනික් විශේෂ මේ ප්‍රාන්තයකට තමයි අපි මේ වැඩසටහනත් එක්ක යන්නේ මේ ඉදිරි අවුරුදු දෙක තුල මේක ඉස්සෙල්ලාම අපි රතුකුඩු සමාජ විදියට ගත්තාම ලෝකේ රතුකුඩු සමාජ 193ක් තියෙනවා. එතකොට මේක අපි ලොකු නෙට්වර්ක් එකක්. ඉතින් මේ රතුකුඩු සමාජ 193 අතරේ අපි මේ early action protocol පෙර සූදානමක් තමයි අපි මේ කරන්නේ. ඩෙන්ගි ඩෙන්ගි වැඩිවීමක් පැතිවෙච්ච අවස්ථාවක මේ අපි කොහොමද මේ ඒ ඇති වෙන අවස්ථාවක් අඩු ඩෙන්ගි වැඩිවීම පාලනය කරගන්න අපි කළ යුත්තේ මොකද්ද කියන එක තමයි මේ කරලා කොමියුනිටි එක කියන්නේ අපි ප්‍රජාව සවිබල ගැනීම තුළින් ඒගොල්ලන්ට ඩෙන්ගි පාලනය කිරීම ඒගොල්ලෝ අතරින්ම කරගන්න දැනුවත් කිරීමක් සහ ඒ ක්‍රියාවන් වලට යොමු කරන ප්‍රොජෙක්ට් එකක් තමයි මේ අපි මේ ඉස්සෙල්ලාම වතාවට අපි මේ ලොන්ච් කරන්නේ. as රතුකුඩු සමාජයේ විදිහට අපේ මැන්ඩේට් එකේ කොටසක් තියෙනවා ගවර්න්මන්ට් එකත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න. හැම වෙලාවෙම මේ අපේ මැන්ඩේට් එකේ අපේ කොටසක් තමයි මේ අවශ්‍යතාවයක් ඇති සම වෙලාවකම රාජ්‍ය සමග ඒ ඇති වෙන ගැප් එක තුල වැඩ කරන්න වැඩ කිරීම. ඉතින් ඒකට අපි කියන ඔක්සිල් රෝල් එක කියලා රෙඩ් ක්‍රොස් එකට එක විශේෂ කාර්යභාරයක් තියෙනවා. මේ ඒක මේ ආයතනයේ පිටවීම තුලම ඉතින් ඒ අවස්ථාව පාවිච්චි කරලා තමයි අපි මේ ප්‍රොජෙක්ට් එක ඩිසයින් කරේ. විශේෂයෙන්ම මොකද මේක අපි ලොකු නෙට්වර්ක් එකක්. අපි හැම තලයේම අපේ කාර්යාල තියෙනවා. ඒ වගේම අපි රෙප්‍රසන්ට් කරන්නේ කොමියුනිටි එක. සමාජ මේ කොමියුනිටි එක මට හරි වචනේ අඳුර ගන්න අමාරුයි. ඉතින් ප්‍රජාව. ඉතින් ඒ ප්‍රජාව නියෝජනය කරන අපි ප්‍රජාව එතකොට රජයේ අපේ නිලධාරී ඔෆිසර්ස් වලින් කටයුතු කරනවා. එතකොට අපි ප්‍රජාව නියෝජනය කරනවා. ප්‍රජාව සවිබල ගැනීම තමයි ඩෙන්ගි ප්‍රිවෙන්ෂන් එකට මේව ප්‍රොජෙක්ට් එකේ ප්‍රධාන අරමුණ. එතකොට අපි වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා සියලුම පාර්ශවකරුවන් එක්ක ඉස්කෝලවල රාජකාරී ස්ථානයන් තුල ඒ වගේම වෙනත් සංවිධාන ආයතන රජය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉතින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගයිඩන්ස් එක ඇතුලේ තමයි අපි මේ සම්පූර්ණ වැඩසටහන ගෙනියන්නේ. ඉතින් අපේ ස්වේච්ඡා සේවකයෝ පල්ලෙහාම් මට්ටමේ ගිහලා PHI මාතෘත්වක එකට වැඩ කරයි ග්‍රාමීය මට්ටමේ තියෙන ග්‍රාම නිලධාරී මාතෘත්වක එකට වැඩ කරලා ඒ කියන්නේ ඩෙන්ගි බෝ වෙන්න පුළුවන් ස්ථාන අඳුනගෙන ඒ වගේ කියන්නේ ඩෙන්ගි මදුරුවා බෝ වෙන ස්ථාන අඳුනගෙන ඒ අවස්ථාවක් එන්නේ ඉස්සෙල්ලා අවශ්‍ය කටයුතු කිරීම තුලින් අපිට ඩෙන්ගි අඩු කර ගැනීම තමයි මෙම වැඩසටහනේ ඉතින් ප්‍රධාන අරමුණ. ඉතින් එතකොට මම ඔයාලා සියලු දෙනාගේ මේ ගමනේදී අපිට මාධ්‍ය විදියට ඔයාලට විශේෂ කාර්යභාරයක් ඉටු කරන්න පුළුවන්. කළ යුතුමයි. මොකද එතකොට ඇත්තටම නිවැරදි පණිවිඩයේ ප්‍රජාව අතට ඇතුළ ගැනීම ඔයාලට ලොකු දෙයක් අපිට කරලා දෙන්න පුළුවන්. ඉතින් මේක අපි කාටවත් තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි සියලු දෙනාම එකතු වෙලා මෙව සෞඛ්‍ය අමාත්‍යාංශය එහෙම නැත්නම් ඩෙන්ගි ප්‍රිවෙන්ෂන් යුනිට් එක මේ සියලු දෙනා එක්කලා කරන මේ රජයේ අපි ඩෙන්ගි පාලනය කරගන්න කරන උත්සාහයට අපි සහයෝගය දෙමු. ඔයාලගේ මේ සහයෝගය මම ඉල්ලා සිටිනවා.